සුබ දවසක් හැමෝටම. අද අපි කතා කරන්න යන්නේ RICS Black Book එමත් නැත්නම් කාලවර්ණ පුස්තකය ගැන. ඉතින් මේ කාලවර්ණ පුස්තකය ගැන කතා කරන්න ඉස්සෙල්ලා මට ඔයගලන්ට යමක් කියන්නට අවශ්‍යතාවයක් තියෙනවා. මොකද මේ RICS Black Book එක RICS විසින් තනි පොතක් එමත් නැත්නම් කම්බයින්ඩ් ඩොකියුමන්ට් එකක් හැටියට ඉෂුව කරන්න ප්ලෑන් කරගෙන හිටියා 2025. නමුත් නවතම ආරංචිවල අනුව තවම ඒහි ඩ්‍රාෆ්ටිං කම්ප්ලීට් කරලා නැහැ. 2026 බොහෝ දුරට එය ඉෂුව වෙයි කියලා අපිට හිතෙනවා. ඉතින් RICS Black Book එකේ ඩොකියුමන්ට්ස් 27ක් දැනට අප්ලෝඩ් කරලා තියෙනවා. ලේටස්ට් වර්ෂන් එක. ඔයගලන්ට වෙබ්සයිට් එකට ගියොත් ඒක බලා ගන්න පුළුවන්. ඉතින් මේක ගැන කතා කරද්දී මට හිතුණ දෙයක් තමයි ගොඩක් වෙලාවට අපි ප්‍රැක්ටිසින් ක්වොන්ටිටි සර්වේස් හැටියට එමත් නැත්නම් ප්‍රායෝගික ජීවිතයේ අපි කෙතරම් දුරට මේ RICS Black Book එක භාවිත කරනවාද කියන එක පිළිබඳ යම් ගැටලු ඇති වෙනවා. ඉතින් ඒ ගැන කතා කරන්න අවශ්‍ය නිසාම තමයි මට ඇති වුණේ අවශ්‍යතාවයක් ඒ සම්බන්ධයෙන් අපි ටිකෙන් ටික කතා කරමු. ඉතින් මේකදී මට ඇත්තටම ඔයගලන්ට ගන්න ඕන එක්තරා උදාහරණයක් තියෙනවා. මේ පොතට ඇත්තටම කියන්නේ මේ මයික්‍රෝ හැබිට්ස් කියලා. මේ පොත මම කියවද්දී මට තේරිච්ච දෙයක් තමයි මේක ගොඩක් සමානයි අර ඇටොමික් හැබිට්ස් කියන පොතට. ඒකේ බොහොම සරල දෙයක් තියෙනවා. මොකද්ද මේ සරල දේ? මේකේ කියනවා උදේ පාන්දර ඔයගොල්ලෝ නැගිට්ටහම උදේ නැගිටින වෙලාවක් තියෙනවනේ. අපි දැන් වැඩට යන්න නම් මම සාමාන්‍යයෙන් නැගිටින්නේ 6:00ට. නැගිටලා ඇඳ හදලා දත් මදින්න කියලා. කාරණා තුනයි. බොහොම සරලයි. මයික්‍රෝ හැබිට්ස් කියලා කියන්නේ ඒකයි. නැගිටලා ඇඳ හදලා දත් මදින්න කියලා. ඉතින් මෙන්න මේ කාරණා තුන අපි කරාම වෙලාවට හරි පහු වෙලා නැගිටින්නෙත් නැතුව ඇඳ හදන්නෙත් නැතුව හරියට දත් මදින්නෙත් නැතුව වැඩට යනවට වැඩිය ලොකු මානසික ඒකාග්‍රතාවයක් එහෙමත් නැත්නම් ආත්ම විශ්වාසයක් ජීවිතයේ සැලසුමක් ගැන ඔයගලන්ට අවබෝධයක් ඇති වෙනවා. මේ පුංචි කාරණා තුنين. අන්න ඒ වගේම දෙයක් ගැන තමයි අපි මේ කතා කරන්න යන්නේ. මොකක්ද මේ ESR in risk managers කියන එක. අද මම ඔයගලන්ට කාරණා තුනක් විතරයි කියලා දෙන්නේ. අපිට මේ කියන කාරණේ ගැන ගොඩාක් දේවල් අපිට කතා කරන්න පුළුවන්. නමුත් අද ඊටාම සරල දෙයක් ගැන තමයි ඔයගලන්ට කතා කරන්න යන්නේ. අපි පියවරෙන් පියවර ඉදිරියට යමු. හරිද? එතකොට ඔයගලන්ට සමහරලාට ඔයගලන්ගේ ප්‍රොජෙක්ට් ලයිෆ් සයිකල් එකේ එහෙම නැත්නම් එදිනෙදා ඩීලින්ග්ස් වලදී හම්බෙලා ඇති පුද්ගලෙක් රිස්ක් මැනේජර් කියලා. ඔයගොල්ලෝ නිකමට හිතුවද මේ රිස්ක් මැනේජර් කියන පුද්ගලයාගේ තියෙන වැදගත්කම මොකක්ද කියලා? එයත් එක්ක අපි ඉන්ටරැක්ට් කරන්න ඕන විදිය මොකක්ද කියලා. ඒකෙන් අපේ අභිමතාර්ථයන් අපි සපත කරගන්නේ කෙසේද කියලා. අපි මෙහෙම හිතමු. ඔයගොල්ලෝ දැන් මේ දවස්වල T20 World Cup එක යන නිසා ඔයගොල්ලෝ නිකමට හිතන්න ඔයගොල්ලෝ ඉන්නේ ක්‍රිකට් ටීම් එකක කියලා. ක්‍රිකට් ටීම් එකක බෝලිං ටීම් එකක කියලා හිතන්නකෝ. එතකොට කමර්ෂල් මැනේජර් එහෙමත් නැත්නම් ක්වොන්ටිටි සර්වේ කියන කෙනා බෝලර් නම් රිස්ක් මැනේජර් කියන කෙනා ඔයගලන්ට හිතන්න පුළුවන් විකට් කීපර් වගේ පුද්ගලෙක් කියලා. හරිද? ඇයි මම එහෙම කියන්නේ? මේ රිස්ක් මැනේජර් කියන පුද්ගලයාගේ තියෙනවා සමහර කාර්යයන් අපේ අභිමතාර්ථයන් අපිට සපුරා ගැනීමට ඉවහල් වෙන. උදාහරණයක් විදිහට delivering the project at a particular cost, delivering the project on time, delivering the project on the expected quality. හරි. ඔය තුන ගැන අපි ගොඩක් වෙලාවට අපි කතා කරන්නේ. ඉතින් එතකොට එහෙම කතා කරද්දී අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම පන්දු යවන්නෙක් තමන්ගේ පන්දු රකින්න කඩුළු රකින්න පිළිබඳ හොඳ අවබෝධයකින් පන්දු යවනවා නම් මේ දෙන්න අතර හොඳ අන්‍යෝන්‍ය අවබෝධයක් තියෙනවා නම් කඩුළු රකින්නාගේ කාර්යය මොකක්ද කියන එක සහ පන්දු යවන්නාගේ කාර්යය මොකක්ද කියන එක පිළිබඳ අපිට හොඳ ඉදිරි දැක්මක් එක ඉදිරියට යන්න පුළුවන්. එතකොට පන්දුව හරියටම පතිත වෙන්නේ කොතනද? ඒ පන්දුව පතිත වීම අනුව කොහොමද පන්දුව රැකගත යුත්තේ? පිතිකරුවාට ඒක මිස් වුණොත් එහෙම නැත්නම් පන්දු යවන්නාව රීඩ් කරන්න. යා ඒ පිතිකරුවන්ට පන්දු යවන්නා කොහොමද තමන්ගේ පන්දු වෙනස් කරන්නේ කියලා අවබෝධයක් තියෙනවා නම් පන්දු රකින්නට කඩළු රකින්නට රිස්ක් මැනේජර් හැටියට යත් සාර්ථකයි. ඒ වගේම තමන්ගේ කඩළු රකින්නාගේ තියෙන දක්ෂතාවය එහෙම නැත්නම් තමන්ගේ කඩළු රකින්නාට තියෙන හැකියාව සහ ඔහුගේ තියෙන එකිනෙක අවබෝධ කර ගැනීමේ තියෙන හැකියාව පිළිබඳ හොඳ අවබෝධයක් ඔයගොල්ලන්ට තියෙනවා නම් පන්දු යවන්නත් සාර්ථකයි. එතකොට අපිට කඩුල්ලක් දවා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අඩුවෙන් ලකුණු අඩුවෙන්
තරඟ නිමා කරගන්නත් පුළුවන්. හරි. ඒක ගැන අපි කතා කරන්න යද්දී අපිට ඉස්සෙල්ලාම හම්බෙන්නේ තමයි තමයි මේ RICS Black Book එකේ තියෙන management of risk කියන Black Book element එක. අර 27න් එකක්. අර 27න් එකක්. එතකොට මේ management of risk කියන පොත තමයි ඇත්තටම මේ ලියවිල්ල තමයි ගොඩක් අඩු පිටු සංඛ්‍යාවකින් යුතු වෙන්නේ. ඒකේ පිටු 45යි තියෙන්නේ. මේ පිටු 45 30 වෙනි පිටුවේ ඉඳලා 34 වෙනි පිටුව දක්වා ඔබේ අවධානය යොමු කරන්න. ඔබ මේ ගැන ඉන්ට්‍රස්ටඩ් නම්. හරිද? මේ මොකද්ද? රිස්ක් මැනේජර් කියන පුද්ගලයාගේ කර්තව්‍ය ඔබට හඳුනා ගැනීම සඳහා ලස්සන ටේබල් එකක් මේක ඉදිරිපත් කරලා තියෙනවා. මේ ටේබල් එකට ඇත්තටම මේගොල්ලෝ කියන්නේ responsibilities of a project කියලා. හරිද? responsibilities of a project කියලා පුද්ගලයන් 6 දෙනෙක්ව නම් කරලා තියෙනවා. basically. මේ පුද්ගලයෝ 6 දෙනා තමයි පළවෙනි එක්කෙනාට අපි කියනවා clients representative කියලා. හරිද? එතකොට දෙවෙනි පුද්ගලයා තමයි project director. සමහර වෙලාවට ඔයගොල්ලන්ගේ projects පොඩි නම් project director කියලා කෙනෙක් නැති වෙන්න පුළුවන්. project managers ලා ඉන්න පුළුවන්. එතකොට තුන්වෙනි කොටස තමයි project managers ලා කියන කට්ටිය. හතරවෙනි පුද්ගලයාට අපි කියන්නේ risk manager කියලා. එයා තමයි අපි මේ කතා කරන පුද්ගලයා. ඊට පස්සේ අපි ඉන්නවා schedule lead කියලා කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ එයා තමයි පස්වෙනි පුද්ගලයා. හයවෙනි පුද්ගලයා අතරම combination එකක්. එක්කෙනෙක් commercial director ඒක ඔයගොල්ලන්ට හඳුන්වන්න පුළුවන්. එක්ක commercial manager එහෙම නැත්නම් senior quantity surveyor, chartered quantity surveyor whatever it is. එක්ක project controls කියන දෙක සුසංයෝගයෙන් හැදිච්ච responsibility එකක් ගැන කතා කරනවා. එතකොට මේ කියන පුද්ගලයන් 6 දෙනාට baskets 6කට ඔය කියන project responsibilities in a project කියන matrix එක කඩලා තියෙනවා. එතනදී ඔයගලන්ට හරියටම අඳුරගන්න පුළුවන් risk manager යටතේ cross එකක් දාලා තියෙනවා නම් අන්න ඒ පුද්ගලයා මේ පිළිබඳ responsibility එකක් තියෙනවා කියලා. අපි ඉස්සරහට අපි කතා කරනවා RACI matrix එක ගැන. මොකද්ද RACI matrix එක කියලා කියන්නේ? කවුද responsible? කවුද accountable? කවුද consult කරන්න ඕන? එහෙම නැත්නම් කවුද inform කරන්න ඕන? RACI responsible, accountable, consulting and inform. ඔය කියන හතර ගැන අපි වෙනම දවසක් කතා කරමු. එතකොට මේ ESR මොකද මේ ESR කියන්නේ? ඔයගොල්ලන් සමහරවිට අහලා ඇති මේ ශ්‍රී ලංකා ආමි එකේ තියෙනවා Engineer Services Regiment කියලා එකක්. ඒගොල්ලෝ තමයි මේ යුද්ධ කරන හමුදාවට පහසුකම් කියන්නේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් හදලා දීම සඳහා බිහි කරපු රෙජිමන්ට් එක. Engineer Services Regiment. ඒකෙන් තමයි මම මතක තියාගත්තේ මේ risk manager කියන පුද්ගලයාගේ තියෙන predominant tasks 3. ESR. මොකද්ද පළවෙනි එක? පළවෙනි එකෙන් තමයි embedding කියන වචනේ පටන් ගන්න E වලින් නේද? Embedding the risk management culture within the project. ඒක තමයි පළවෙනි එක. E. එතකොට S කියලා කියන්නේ මොකද්ද? S කියලා කියන්නේ ඒ වගේම ඉතාම ලස්සන දෙයක්. මොකද්ද? Staff awareness. පළවෙනි එක පටන් ගන්න embedding the risk management culture. දෙවෙනි එක තමයි staff awareness. මේ project එකේ ඉන්න හැම staff member කෙනෙක්ම අපි aware කරනවා. එයාව දැනුවත් කරනවා මොකද්ද මේ risk management කියන එක සම්බන්ධයෙන්. තුන්වෙනි එක R risk identification. මේ risk එකක් identify කිරීම සඳහා සිටින මූලිකම පුද්ගලයා තමයි risk manager කියන. ඒක නිකන් හරියට අර wicket keeper batsman ව run out කරගන්න හැකියාවක් තියනවාද කියලා. එහෙමත් නැත්නම් wicket keeper හිතනවා නම් batsman LBW කියලා appeal එකක් කරන්න කියලා හිතනවා නම් අන්න ඒ leading role එක අපි play කරන්නේ ගොඩක් වෙලාවට මේ කියන wicket keeper. එතකොට ඔන්න ඔය කියන ESR කියන තුන අදට අපි මතක තබා ගනිමු. risk manager ගේ තියෙන responsibilities තුන. අපි නැවතත් කියමු. Embedding the risk management culture within the project. දෙවෙනි එක අපි කියන්නේ staff awareness of the risk management process within the project. ඊළඟට අපි කතා කරන්නේ තුන්වෙනියට අපි කතා කරන්නේ ESR risk identification කියන process එක. ඔය process තුන අනිවාර්යයෙන්ම risk manager ගේ කර්තව්‍යයන් ඇතුලේ තියෙන මූලිකම අංග තුනක්. මේ තුනට විතරක් මේක සීමා වෙන්නේ නැහැ. එයාගේ වපසරිය මීට වැඩිය වැඩි. ඒ කියන්නේ ඔයගොල්ලන්ට අර මම කියපු RICS Black Book එකේ management of risk කියන Black Book එකේ පිටු අංක 30 ඉඳලා 34 දක්වා තියෙන ටේබල් එක හොඳට කියවලා බලන්න. අපි ඉස්සරහට ගැන ගොඩක් දේවල් කතා කරනවා. මම හිතනවා මේ වීඩියෝවෙන් ඔබ යමක් ඉගෙන ගන්නට ඇති කියලා. ඉතින් අපි මේ වගේ වීඩියෝ සීරීස් එකක්ම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ඔයගලන්ට ලබා දෙන්න. ඉතින් මේ පිළිබඳව ඔබ කරන රීඩින් එක දැන් මේක විනාඩි 10ක විතර
CPD එකක් නිසා ඔයගලන්ට මේ විනාඩි 10ත් ඊට අමතරව මේ රිස්ක් මැනේජ්මන්ට් ඔෆ් රිස්ක් කියන ඩොකියුමන්ට් එක කියවන්න ගත වෙන කාලයක් දෙක එකතු කරලා ඔයගලන්ට පුළුවන් CPD half an hour විතර ඇත්තටම ක්ලේම් කරන්න. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයගලන්ට ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. අපි RICS Black Book එක කියන්නේ හරියට ඕෂන් එකක් වගේ. ඉතින් මේ ඕෂන් එකේ අපි පීනලා මේ ඕෂන් එකේ අපි හරියට ක්‍රූස් කරලා අපි දැනගමු මොනවද අපිට අවශ්‍ය කරන එලිමන්ට්ස් ප්‍රොජෙක්ට් එකක් සක්සස්ෆුලි කමර්ෂල් මැනේජර් කෙනෙක් හැටියට ඩිලිවර් කරන්න. ඉතින් නැවතත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්. මම ප්‍රියංක කරුණාරත්න.